තිබ්බම් ඊළඟට මොකද්ද කරන්නේ? හැමදාම මෙතෙන්ට වෙරින්න බෑනේ. හැමදාම අවශ්‍යද මෙතෙන්ට වෙරින්න. මොකද කියන්නේ ට්‍රිප් එකක් යමුද? ඈ? උඹට හැමතිස්සෙම පිසු නටන්න ඕන. බලපන් මේ සනායදියා. ඒක කරදරයක් කියලා අපි දන්නේ. අද එයා හරි අමුතුයි බා. දිනුක උඩ සංසුන්නියන්කෝ. ෂනාය ඔයාලට ප්‍රශ්නයක් නෑ නේද? ඔයාද වචනයක්වත් කතා කරේ නෑ. මට සමා වෙන කොල්ලනේ. මම මේ කල්පනා කරේ අපි ගැන. අපි ගැන? ඒ කියන්නේ අපේ යාළුකම ගැනද? දිනුක ඔයා මට ශක්තියක් වුණා මට බය හිතුන හැම වෙලාවකම. කසොල් ඔයා මට පාර පෙන්නුව මං අතරමං වුණ හැම වෙලාවකම. ඒ වගේම සමීර මං අඩන හැම වෙලාවකම ඔයා මාව හිනැස්සුවා. ඕක කියන්නේ බං මෙච්චර මූඩ් ගහන් ඉදී. ඔබට ඉන්නනේ බං අපි ඕන වෙලාවට. ඒක තමයි ප්‍රශ්නේ දිනුක. ඔයාලා හැම වෙලාවෙම මගේ ළඟින් හිටියට මට තනියෙන් ඉන්න කාලේ හරි. මොනවද මේ වෙන්නේ? ෂනාය ඔයා මොනවද මේ කියන්නේ? එයා අපිව දාලා යන්න හදන්නේ. ෂනාය මොකද්ද ඔය විදිහට? ඔයාට අසන්තයක්වත්ද? දොස්තර කිව්වා මං සනීප වෙන්න ඕන නම් මං යථාර්ථයට එන්න ඕන කියලා. ඔයාලා දුන්නේ නෑ ඇත්ත අය නෙමෙයි. මොන විකාරයක්ද කොමේ? මම මේ ඉන්නේ. අසුන් සමීර මේ අපි ඔක්කොම ඉන්නේ. උඹට පේන්නේ නැද්දා? නෑ දිනුක නෑ. ඔයා මගේ ආරක්ෂාව. සමීර ඔයා මගේ සතුට. පසු මගේ බුද්ධිය. ඒ කියන්නේ මගේ ඔළුවේ තියෙන කොටස් 3ක් ඔයාලා. ෂනාය ඔය උපදිනුවොත් අපි මට සමා වෙන්න. මට දැන් තනියම ඉන්න ඕනේ. ඔයාට මතකද අපි මුලින්ම හම්බුණු දවස? මට උදව් ඕනේ කියලා හිතපු දවස. නෑ මං ඔයාව තෝරගත් දවස. කලින් ඉඳන්ම ඔයාගේ ෆයිල් එක හම්බුනේ
මීට අවුරුදු දෙකකට කලින් ශනාය බුද්ධිය සතුට ආරක්ෂා පර්ෆෙක්ට් ඉන්න මම ඔයාලා අඳුල්න දුන්නු ඔයාලා ශක්තිමත් කරා මම ඔබලා ගෙනකට විරුද්ධ කරා ඇයි මට ප්‍රූ කරන්න ඕන මොකද්ද? මිනිස් මනස පාලනය කරන්න පුළුවන්ද කියලා. මොකද දැන් කාලේ මරණය හරි ලේසි. ඒත් මට බලාගන්න ඕන මිනිස්සුන්ට තමන්ට තමන්ව නැති කරන්න නැති. එතකොට මේක ඔයාගේ ගේම් එකක්. මේක තමයි මගේ ගේම් එක. මේ සෙල්ලම පටන් ගත්ත විතරයි. තව ගොඩක් දේවල් ඉස්සරහ තියෙනවා. මේ ගේම් එක මෙතනින් ඉවරයි. නෑ නෑ. එහෙම තීරණයක් ගත්තේ. ඔයාට බෑ අපි නැතුව ඉන්න. ඔයාගේ හැම දෙයකටම තීරණ ගන්න උදව් වුණේ මම. ඔයාට මතකද ඔයාගේ බුද්ධිය? ඔයා කොහොමද මම මතක් කරේ? ඔයාට බෑ හැම තීරණයක් ගන්න. ජනාය මොකද අපි එහෙම දාලා යන්නේ? ඔබ හැම වෙලේම hina වෙලින්ද කවුරු ඉන්නද? ජනාය කතා කරපන්. ජනාය උඹට මෙතන කපන්න වලින් බැරගත්තු මිනිහ වතකුණාද යකෝ? කතා කරපන්. උඹට අපි වතකුණාද? කතා කරපන් යකෝ. ඈ මට ඔයාලා ඔක්කොම අමතක වුණා. මගේ සතුට, මගේ බුද්ධිය, මගේ ආරක්ෂාව. මට අමතක වුණා, ඔක්කොම අමතක වුණා. මට සමා වෙන්න.
ඒ කියන්නේ මට තනියම